පිළිගන්න වයිස් කලව්ඩට. ඉතින් මම අද කතා කරන්න යන්නේ මේ ළඟකදී ගොඩක් දෙන කතාවන් ඒ ලෝක විච අලුත් සිදුවීමක් ගැන. ඉතින් අපි හැමෝම දන්න ඒ තමා මේ යුගයේ කාර්මික විපලවය. කොහොම හරි මඟද අද කියන්නන කතාවේ කතා නායකයා තමයි ක්ලෝඩ්ඩයයි. අන්න මෙයාගේ කරපු ආරම පුදුම වැඩක් ගැන තම අද කතාව. මේ සිද්ධිය වෙලා තිබුණ 2026 මාර්තු මාසේ. ඒ කියන්නේ මේ මාසේ මුල. ඇන්ත්‍රොපික් සමාගම එයාලගේ දියුණුව සහ බුද්ධිමත්ම AI මාදිලි විදියට ක්ලෝඩ්ඩෝපස් 4.6 එක 2026 පෙබරවාරි 5 වෙනිදා ලියලා දානවා. ඇත්තට මේ මාදිලිය විශේෂයකට හේතු කීපයක් තියෙනවා. ඒක මම කියන්නේ. ක්ලෝඩ්ඩෝපස් 4.6 මාදිලියට මිලියන එකක අති විශාල දක්ත එකවර මතක තබා ගැනීම හැකියාවක් තියෙනවා. අනිත් කාරණාව තමයි කලින් එළියට දැම්ම මොඩල්ස් එක සංසන්දනය කරනකොට 4.6 කියන මොඩල් එකේ ප්‍රශ්නය සංකීර්ණතාවය අනුව එක කොයිතරම් ගැඹුරින් හිතා බලන්න ඕනද කියලා ඒක ස්වාධීනව තීරණය කරනවා. ඒ කියන්නේ ප්‍රශ්නයක් ගත්තා මේ ප්‍රශ්නේ කොච්චර ගැඹුරුද කියන එක ගැන එයා ස්වාධීනව තීරණය කරා ඒක ගැඹුරින් කල්පනා කරනවා නැත්නම් ඒක උඩින් බලලා පිළිතුරු ලබා දෙන්න ඕනද කියලා කල්පනා කරනවා. ඉතින් මේ කීපෝගේ තේරෙනවා මේ මොඩල් එක කොච්චර පාවර්ෆුල් මොඩල් එකක්ද කියලා. ඉතින් කොහොම හරි මේ ක්ලෝඩ්ඩෝපස් 4.6 කියන මාදිරියට ගොඩ අමාරු බෙන්ච්මාර්ක් ටෙස්ට් එකක් මේ ඩිවෙලොපර්ස්ලා යන්න ලබා දෙනවා. ඉතින් මේ වෙලාවේදී මෙයා ඒ ප්‍රශ්නවලට උත්තර දෙනවා වෙනුවට එයා අමුතුම වැඩක් කරනවා. එයා තේරුම් ගන්නවා මේ බෙන්ච්මාර්ක් ටෙස්ට් එක එයාට දෙන එයාගේ මොඩල් එක චෙක් කරන්න දෙන ටෙස්ට් එකක් කියලා. ඉතින් මම මොකද කරන්නේ මේ පරීක්ෂණය කරන අන්තර්ජාලයේ තොරතුරු සොයන්න ගන්නවා. ඒ වගේ තියෙන රහසිගත අන්තර්ජාලයේ ඒ හොයාගත්තු ඒ උත්තරවල රහසිගත ඛේත විකේතනය කරලා ඒවා පිළිතුරු විදියට එයා යොදා ගන්න උත්සාහ කරනවා. ඉතින් මේ ඩෙවලොපර්ස්ලාවත් හිතපු නැති අමුතු විදිහේ වැඩ මේ AI මොඩල් එක කරන්න උත්සාහ කරලා තියෙනවා මේ බෙන්ච්මාර්ක් ටෙස්ට් එක වෙලාවේ. ඉතින් මේ ක්‍රමයේ ශ්‍රේෂ්ඨදී හඳුන්වන්නේ කොබයාෂි මාරු කියලා. ඒ කියන්නේ ජපාන් භාෂාවෙන් එන වාක්‍යයක්. ඒකෙන් කියන්නේ නීති රීති වෙනස් කරලා දෙනවා කියන එක. ඒක තේරුම තමයි. ඒක තා චුට්ටක් වඩා පැහැදිලි කරලා කියනවා නම් අපි මොකක් හරි තරගයක් තියෙනවා නම් ඒ තරගයේ තියෙන නීති රීති තියෙනවා. නීති රීති වෙනස් කරලා තරගයේ දිනනවා කියන එක. ඒ තරගයේ නීති රීති තියෙන නීති රීති ටික අයින් කරලා අලුත් නීති රීති ටිකක් දාන්න මේ තරගයේ දිනනවා කියන එක තමයි මේ කොබයාෂි මාරු කියන ෆීල්ඩ් එකේදී මේ විදිහට AI උත්සාහ කරනවා නම් අපි ඒක කියන්නේ. ඉතින් මේක ඇන්ත්‍රොපික් සමාගම මොකක්ද කියන්නේ? එයාලා නම් මේ ගැන කියන්නේ ඒවා පාලනය කරන්න පුළුවන් පරීක්ෂණ කියලා. අනිත් අතට එයාලා කියන්නේ මේ AI එක ලබා දුන් ඉලක්කය සපුරා ගන්න තියෙන ලේසිම ක්‍රමයේ විදිහට මේ ක්‍රමය තෝරගත්තා කියලායි ඒ ඇන්ත්‍රොපික් සමාගම මේ ගැන විමසුවාම කියලා තියෙනවා. ඉතින් මම හිතන්නේ මේක සමහර විට රට පැනීමක් වෙන්න පුළුවන්. AI තාක්ෂණය ඇතුලේ නොහිතපු පින්මක් වෙන්න පුළුවන්. මේක අහිතකර බලපන්න ප්‍රස්තාවක් තියෙනවා. අපි දන්නේ කොයි ආකාරයකට ඉස්සරහට වෙනස් වෙයිද කියලා. ඉතින් මට නම් හිතෙන්නේ අපි ඉස්සර බලන සයිෆයි ෆිල්ම් ඇත්ත වේගෙන එනවා කියලා මේ වගේ සිදුවීම් අහනකොට. ඔයාලා මොනවද හිතෙන්නේ? පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම තව අලුත් වීඩියෝ එකක් ආපුවාම ඔයාලා ළඟටම ගෙන ගන්න ඕන නම් මේ YouTube channel එකට subscribe කරලා bell icon එක click කරන්න. එහෙනම් තවත් දවසක අලුත් වීඩියෝ එකකින් ආයෙ හමු වෙමු.